ආයි අපි කතා කරමු රාවණා ගැන පොඩි දෙයක්. පුටුවක් බල්ල වාඩි වෙන්න. ලංකාවේ ඉතිහාසය ආරම්භ වෙන්නේ ඉන්දියාවෙන් ලංකාවට පිටුවහල් කරපු විජය කියන රජතුමාගෙන්. එහෙම තමයි ගොඩක් අය කතා කරන්නේ. හැබැයි අපේ ඉතිහාසයෙන් සැඟවිලා ගිය අදට ජනප්‍රවාදයක් පමණක් වෙච්ච රාවණා පුරාවෘත්තය සම්බන්ධව තමයි අද අපි කතා කරන්න යන්නේ. හැබැයි විශේෂම කාරණාව තමයි රාවණා සම්බන්ධ ලිඛිත හෝ පුරාවිද්‍යාත්මක කිසිම මූලාශ්‍රයක් ලංකාව ඇතුලේ නැහැ. ලංකාව ඇතුලේ නැත්තම් තිබ්බේව හැංගුවද? ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. කෙසේ වෙතත් අපි අද රාවණා සම්බන්ධව කතා කරන හැමදේම කතා කරන්නේ ලංකාවේ ජනප්‍රවාද උපුටාගෙන. මීට වසර 4500කට පමණ පෙර ලංකා රාජධානිය පාලනය කරේ සුමාලි මහරජතුමන් විසින්. මේ කාලයේදී ಭಾರತೀಯ සුරයන්ගෙන් ලංකාවට ආක්‍රමණයක් එල්ල වෙනවා. මේ ආක්‍රමණයෙන් පස්සේ ලංකාව පාලනය කරපු සුමාලි මහරජතුමන්ව පරාජයට පත් කරන ಭಾರತೀය සුරයන් එයාලගේ රූකඩ පාලකයා විදිහට විශ්ව මුනිට සහ ඊලා දේවියට දාව උපත ලැබු කුවේරව පත් කර ගන්නවා. මෙතනින් එහාට ලංකාවේ පාලනය සිද්ධ වෙන්නේ ಭಾರತೀය සුරයන්ට ඕමනා විදිහට. ಭಾರತೀය සුරයන් කුවේරත් එක්ක එකතු වෙලා ලංකාවේ ජීවත් වන අහිංසක යක්ක ගෝත්‍රිකයන්ට හිංසා පීඩා කරන්න සහ ඝාතනය කරන්න පටන් ගන්නවා. මේ උදුරෙන් ලංකා රාජධානිය බේර ගන්න විශ්ව මුනිවරයාට සහ සුමාලි රජතුමන්ගේ දියණියකට දාව උපත ලබන රාවණ නම් ශක්තික රජ කෙනෙකුගේ උප්පත්තිය පිළිබඳව පුලස්තිරිෂිතුමන් අනාවැකි පළ කරනවා. හෙළේ බලවත්ම නැකතේදී විශ්ව මුනිටත් පුෂ්පෝත්කතා දේවියටත් දාව රාවණ කුමරුවන් උපත ලබනවා. විශ්ව මුනිගේම තවත් බිරිඳක් වන මාලනී දේවියට දාව විභීෂණ කුමරුවන් උපත ලබනවා. අර රාමායනයට අනුව රාවණා රජතුමාව පාවා දෙන විභීෂණ මාලනී දේවියට දාව උපත ලබනවා විශ්ව මුනිගේ මාලිගාව තුලදී. රාවණ කුමරුන්ගේ කුඩා කාලය ගත වෙන්නේ තමන්ගේ මෑණියන් වෙච්ච පුෂ්පෝත්කතා දේවියගේ සහ කාලනීමී ගුරුතුමන්ගේ ගුරුහරුකම් යටතේ. ටිකෙන් ටික තරුණ වියට එළඹෙන රාවණා රජතුමන් දසවිධ ඥානයන් අවබෝධ කරගන්න පටන් ගන්නවා. භූගර්භ විද්‍යාව, කාලතරණය, සංගීතය, ජ්‍යොතිෂ විද්‍යාව වගේ විෂයන් සඳහා ප්‍රවීණත්වයක් දක්වන රජ කෙනෙක් විදිහට තමයි ජනප්‍රවාදයේ රාවණා රජතුමා හැඳින්වෙන්නේ. මතක් කරන්න ඕන විශේෂම කාරණාව තමයි රාවණා රජතුමා දසවිධ ඥානයන් අවබෝධ කරගත්ත පමණයි. හැබැයි අපේ රටේ කතා කරන්නේ න රාවණා රජතුමා කියන්නේ ඔලු 10ක් තියෙන අත් 20ක් තියෙන මල පෙරේතෙක් විදිහට. රාවණා රජතුමාගේ ඔලු 10න් අදහස් කරන්නේ රාවණා රජතුමා ප්‍රවීණ කරපු විෂයන් 10ක් පිළිබඳව පමණයි. නැතුව රාවණා කියන්නේ ඔලු 10ක් තිබ්බ කෙනෙක් නෙවෙයි. රාවණා රජතුමාගේ තරුණ වියෙන් පස්සේ රාවණා රජතුමා තමන්ගේ රාජ්‍ය පාලනය සහ මේ රට එක්සේසත් කිරීම සඳහා තමන්ගේ ගමන පටන් ගන්නවා. මේ රට එක්සේසත් කරන්න ඕන යුද සංවිධානය කරන රාවණා රජතුමා විශේෂ සේනාංග යටතේ ಭಾರತೀය සුරයන්ට විරුද්ධව යුද්ධය ආරම්භ කරනවා. මේ යුද්ධයේදී රාවණා රජතුමන්ට මයදානව සිටුවරයාගෙන් විශේෂ උදව්වක් ලැබෙනවා. මයදානව කියන්නේ ලංකාවේ බිහිවෙච්ච ලෝකේ පළවෙනි ගෘහ නිර්මාණ ශිල්පියා. මයදානව සිටුවරයා තමා වර්තමාන සීගිරිය රාවණ යුගයේදී නම් ආලක මන්දාව. මේ ආලක මන්දාවේ ගෘහ නිර්මාණ ශිල්පියා තමයි මයදානව සිටුවරයා. මයදානව සිටුවරයා හොයාගන්නවා ලෝකේ සැහැල්ලුම ලෝහය. ඒ තමයි රාජලෝහය. රාජලෝහය භාවිතා කරමින් රාවණා රජතුමා ලෝකයේ පළමුවෙනි ගුවන් යානා තාක්ෂණය හොයාගන්නවා. රාජලෝහය මන්ත්‍ර ශාස්ත්‍රය එකතු කරලා රාවණා රජතුමා ගුවන් යානා තාක්ෂණය ලෝකෙට හඳුන්වා දෙනවා. චකුණ විමානය, රුක්ම විමානය, සුන්දර විමානය වගේ රාවණා රජතුමා විසින් නිර්මාණය කරපු විශිෂ්ට ගුවන් යානා සම්බන්ධව වෛමානික ශාස්ත්‍රය කියන පොතේ සඳහන් වෙනවා. ඒ සම්බන්ධව අපි පස්සේ වීඩියෝ එකක් ඕගොල්ලන්ට අරගෙන එන්නම්. මයදානව සිටුවරයාගේ උදව්වෙන් රාවණා රජතුමා නිර්මාණය කරන මේ ගුවන් යානා තාක්ෂණය උපයෝගී කරගෙන යුද්ධය සඳහා අවශ්‍ය ගුවන් යානා රාවණා රජතුමා නිර්මාණය කරනවා. ගුවන් යානා විතරක් නෙමෙයි. න්‍යෂ්ටික අවිවලට සමාන යුද අවි රාවණා රජතුමා නිර්මාණය කරා කියලා මහාචාර්ය මෙරෙන්ඩෝ බේසේකරයන්ගේ පොත්වල සඳහන් වෙනවා. ඉතින් මේ වගේ සත්‍ය අසත්‍යතාවයේ කෙසේ වෙතත් රාවණා රජතුමා කියන්නේ ජනප්‍රවාදයට අනුව නම් යුදමය අතින් ගත් කල
තුන් ලෝකෙම තමාගේ නතු කරගත්තු රජ කෙනෙක්. අර තොටගමුවේ රාහුල හිමියන්ගේ සැලලිහිණි සංදේශයේ විභීෂණ වර්ණනාවේ කවිය එකක් තියෙන්නේ. තුන් ලෝක තමා නතු කළ රවුල සොහයුරු කියලා. තුන් ලෝකෙම තමාගේ යටතට ගත්තු රවුලු රාවණගේ සහෝදරයා විදිහට තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විභීෂණ දෙවියන්ව වර්ණනා කරන්නේ. රාවණ රජතුමා දෙව්ලොව මනුලොව ඒ කියන්නේ අපේ මේ පෘථුවියේම රාවණ රාජධානිය ඒ කියන්නේ මේ ලංකාවේ ඉඳගෙනම අපේ ලෝකයේ තවත් රටවල් කිහිපයක්ම පාලනය කරා කියලත් අසුරලොව පාලනය කරා කියලත් ජනප්‍රවාදවල සඳහන්. රාවණ රජතුමාගේ යුද්ධයේදී රාවණ රජතුමන්ට විශේෂයෙන්ම දායකත්වය ලබා දෙන්නේ රාවණ සේනාව. රාවණ සේනාවට අමතරව මයදානම් සිටුවරයාගේ ඒ වෙනකොට ලංකාවේ හිටිය ඍෂිවරුන්ගේ සහයෝගය රාවණ රජතුමාට ලැබෙනවා. මේ යුද්ධයේදී රාවණ රජතුමන්ට සහාය වෙන විශේෂම කෙනා තමයි රාවණ රජතුමාගේ පුතා. රාවණ රජතුමාගේ ආදර කතාව. රාවණ රජතුමාගේ ආදර කතාව පටන් ගන්න රාවණ රජතුමා තරුණ කාලේ. ඒ ලංකාවේ එතෙක් මෙතෙක් ජීවත් වුණා කියන ලස්සනම කාන්තාවත් එක්ක. හැමෝම අහලා තියෙනවා යාව. ඒ තමයි මන්දෝදරිය. මන්දෝදරිය කියන්නේ මයදානම සිටුවරයාගේ. අර අපි කලින් කිව්වේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් ගැන. අන්න එයාගේ දියණිය. මේ මන්දෝදරිය සහ රාවණ රජතුමා විවාහ වෙනවා. රාවණ රජතුමන්ට සහ මන්දෝදරියට දාව දරුවන් ඉපදීමට නියමිතයි. ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ අනාවැකි අනුව මධ්‍යම රාත්‍රියට කලින් දරුවෙක් බිහි වුණොත් ඒක රටට සුබයි. හැබැයි මධ්‍යම රාත්‍රියෙන් පස්සේ දරුවෙක් බිහි වුණොත් ඒක රටට ගොඩක් අසුබයි කියලා තමයි ඒ වෙනකොට ලංකාවේ හිටිය ජ්‍යොතිෂ්‍යවේදීන් රාවණ රජතුමන්ට අනාවැකි පළ කරලා තිබුණේ. ඉතින් රාවණ රජතුමාගේ සහ මන්දෝදරියට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. මෙතනින් එක දරුවෙක් උපත ලබන්නේ මධ්‍යම රාත්‍රියට කලින්. ජනප්‍රවාදයේ සඳහන් විදිහට මේ දරු ප්‍රසූතිය වෙලාවේ රාජධානියට හොඳටම වහිනවලු. ඒ වහිනකොට අහසේ තිබ්බ ගිගුරුම් හඬට වඩා අර ඉපදිච්ච කුමාරයා අඬන සද්දේ වැඩි නිසා ඒ කුමාරයාට රාවණ රජතුමා නම දාන්නේ මේඝනාද කියලා. හැබැයි මොකක්ම හරි අවසානාවකට වගේ මධ්‍යම රාත්‍රියෙන් පස්සේ දූ කුමරියක් උපත ලබනවා. ජනප්‍රවාදයේ හැටියට මේ දූ කුමරියට දාන නම තමයි සහේලි. හැබැයි මේ ජ්‍යොතිෂ්‍යවේදීන් කියපු අනාවැකියත් එක්ක බලනකොට මධ්‍යම රාත්‍රියෙන් පස්සේ ඉපදිච්ච දරුවා නිසා රටට අසුබ තත්ත්වයක් උදා වෙනවට අකමැති වෙච්ච රාවණ රජතුමා තමන්ගේ දූ කුමරියව ඉන්දියාවට යවුවා කියලා සමහර ජනප්‍රවාදවල සඳහන්. ඉතින් අර රාමායනයේ කියන කතාව වෙන සීතා රාවණ රජතුමාගේ දරුවෙක් කියලා සමහර ජනප්‍රවාදවල සඳහන්. රාවණා කියන්නේ වීරයෙක්ද? රාවණා වීරයෙක් කියන්න පුළුවන් අපි දැන් මේ වෙනකන් කියපු සාධක පාවිච්චි කරලා. රාවණා දුෂ්ටයෙක්ද? සමහරුන්ට අනුව රාවණා කියන්නේ දුෂ්ටයෙක්. එහෙම කියන්නේ හේතු සමහර අය විශ්වාස කරනවා රාවණා කියන්නේ මිනිස්සුන්ට හිංසා පීඩා කරපු කෙනෙක් විදිහට. ඒ ඉන්දියාවෙන් හැදිච්ච කතා අපේ ලංකාවේ මිනිස්සුත් ඒවා විශ්වාස කරනවා. කොහොමත් අපේ දේට වඩා ලංකා මිනිස්සුන්ට පිට දේ කොහොමත් වටිනවා. ඒක සාමාන්‍ය දෙයක්. කොහොම හරි අපි කතා කරන ජනප්‍රවාදයේ නම් සඳහන් වෙන්නේ රාවණ රජතුමා දුෂ්ටයෙක් විදිහට නෙමෙයි. මේ ජනප්‍රවාදය රාමායනයේ නම් නැහැ. නමුත් මේ ජනප්‍රවාදය රාමායනය ආශ්‍රිත සමහර කෘති වලින් උපුටා ගන්න පුළුවන්. මේ ජනප්‍රවාදයේ කියන විදිහට රාවණ රජතුමාට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්නේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට එන රාම ලක්ෂ්මන් ඇතුළු වානර හමුදාවට රාවණ රජතුමා තමන්ගේ ගුවන් බලය සහ තමන් ළඟ තියෙන න්‍යෂ්ටික බලයට සමාන බලය පාවිච්චි කරලා ප්‍රහාර එල්ල කරන්නේ නැහැ කියලා තීරණය කරනවා. මොකද එහෙම කරොත් තමන්ගේ සේනාවටත් තමන්ගේ රටටත් ලොකු හානියක් වෙන්න පුළුවන් නිසා. ඉතින් මේ ජනප්‍රවාදයේ සඳහන් වෙන විදිහට රාවණාගේ පුතා මේඝනාද කියන රණශූරයා තමන්ගේ පියාගෙන් ගුවන් යානයකුත් ඉල්ලගෙන මේ රාම සහ ලක්ෂ්මන් කඳවුරු බැඳගෙන ඉන්න භූමියට යනවා. මෙතනදී රාම සහ ලක්ෂ්මන්ට විරුද්ධව මේඝනාද එල්ල කරන ප්‍රහාරයෙන් රාම සහ ලක්ෂ්මන් එතනදී මරණාසන්න තත්වයටම පත් වෙනවා. මේක ආරංචි වෙන රාවණ රජතුමා එතනට ඇවිල්ලා රාම සහ ලක්ෂ්මන්ට තමන්ගේ වෙදකම පාවිච්චි කරලා බෙහෙත් කරනවා. මෙතනදී මැරෙන්න ගිය රාම සහ ලක්ෂ්මන් රාවණ රජතුමාගේ මේ බේත් නිසා නැවතත් සුව වෙනවා කියලා මේ ජනප්‍රවාදයේ සඳහන්. තමන්ගේ විරුද්ධවාදීන්ට තමන්ගේ හතුරන්ට පවා ඒ විදිහට මෛත්‍රී කරලා බෙහෙත් කරා කියලා සඳහන් වෙන රාවණ රජතුමා දුෂ්ටයෙක් කියලා ඔබ හිතනවද? එහෙනම් කවුද දුෂ්ටයා? මේ රාවණ රජතුමාගේ මෙන්න මේ ක්‍රියාකලාපයෙන් පස්සේ
නැවතත් රාම සහ ලක්ෂ්මණ රාවණා රජතුමාට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. මෙතනදී රාවණා රජතුමන්ව පාවා දුන්නයි කියන විභීෂණ, ඒ කියන්නේ රාවණාගේ මල්ලි, මෙයාගේ උදව්වෙන් මේ රාම සහ ලක්ෂ්මණ රාවණාව මරණයට පත් කරනවා කියලා ජනප්‍රවාදයේ සඳහන්. අපි මේ උපුටගත්තු ජනප්‍රවාදය ඉන්දියාවේ රාමායනයට අනුබද්ධව යන තවත් මූලාශ්‍ර වලින් උපුටාගත්තු කතාවක්. රාමායනයේ මේ කතාව ගැන සඳහන් කරලා නැහැ. මොකද රාමායනයේ ලියපු වාල්මීකිට ඕනේ රාවණාව දුෂ්ටයෙක්, ම්ලේච්ඡ රජ කෙනෙක් විදිහට පත් කරන්න විතරයි. රාවණා රජතුමා තමන්ගේ රාජධානි පාලන කාලයේදී වර්තමාන සීගිරිය, ඒ කාලේ ආලකමන්දාව තමන්ගේ රාජ්‍ය පාලනය කරන ප්‍රධාන මර්මස්ථානයේ විදිහට පාවිච්චි කරගෙන එතන ඉඳලා පුලතිසි පුරවරයට, ඒ කියන්නේ වර්තමාන පොළොන්නරුවටත් උඩරට, පහතරට, ලග්ගල වගේ ප්‍රදේශ යාවෙන විදිහට උමම් මාර්ග භාවිතා කරා කියලා ජනප්‍රවාදවල සඳහන්. කෙසේ වෙතත් ඇල්ල වැල්ලවාය ප්‍රදේශයෙන් හම්බ වෙන නිල්දිය පොකුණ, ඕගොල්ලොන්ට YouTube හරහා ඒ නිල්දිය පොකුණේ වීඩියෝ ඕනතරම් බලන්න පුළුවන්. රාවණා රජතුමා ගැන ගවේෂණයක් නිවැරදි ලෙස කරොත් මම හිතනවා රාවණා රජතුමාට සම්බන්ධ මොකක්ම හරි මූලාශ්‍රයක් අපිට අපේ රටෙන් හොයාගන්න පුළුවන් වෙයි කියලා. රාවණා රජතුමා කියන ලංකාව ඇතුලේ නම් මිත්‍යාවක්. ලංකාව ඇතුලේ රාවණා කියවම hina යනවා. රාවණ රජතුමාව ලංකාව ඇතුලේ විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ලංකාවෙන් පිට ඉන්දියාවේ හැම රාවණ රජතුමාව විශ්වාස කරනවා. හැබැයි අපේ රටේ මේ වගේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් හිටියනම් ඒ රජතුමා සම්බන්ධව කිසිදු සඳහනක් අපේ රටේ නැති වෙන්න විදිහක් නැහැ. අපිට කවදාම හරි දවසක හම්බුනොත් ලංකාව ඇතුලේ රාවණ රජතුමා සම්බන්ධව සාක්ෂිය අපි හොයන්න ඕනේ. අපි ගවේෂණය කරන්න ඕනේ මේ රාවණ ඉතිහාසය සම්බන්ධව. අපි රාවණ රජතුමාව බැහැර කරලා පැත්තක තියනවට වඩා ඇත්තටම රාවණා කියලා රජ කෙනෙක් ඉතිහාසයේ කවදම හරි දවසක ලංකාවේ ජීවත් වුණා නම් ඇත්තටම ගුවන් යානා තාක්ෂණයක් තිබිච්ච ඒ තරම් තාක්ෂණික ශිෂ්ටාචාරයක් ලංකාවේ නිර්මාණය වෙලා තිබුණා නම් ලංකාවේ ඉතිහාසය සම්බන්ධව ගවේෂණය කරලා අපි ඒ තොරතුරු හොයාගත්තොත් අනාගතයේ ලංකාවේ ගමන මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. රාවණා රජතුමා සම්බන්ධව ලිඛිත මූලාශ්‍රයක් ලංකාවේ නැති වෙන්න ප්‍රධාන හේතුවක් විදිහට ඇතැම් අය පිළිගන්නේ බ්‍රිතාන්‍ය අටත්විජිත සමයේදී ලංකාවේ ජීවත් වුණා කියන හිව් නෙවිල් කියන බ්‍රිතාන්‍ය ජාතික සිවිල් නිලධාරියා නැවුත් තොග පිටින් ලංකාවේ තිබිච්ච මේ පුස්කොළ පොත් තමන්ගේ රටට අරගෙන ගියයි කියන කතාව. ඉතින් මේක ඇත්ත. ඔබ අදටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගිහිල්ලා බැලුවොත් ඒ කෞතුකාගාරේ රාක්කයක් පිරෙන්නම ලංකාවේ පුස්කොළ පොත් සහ ලංකාවේ කෞතුක භාණ්ඩ තියෙනවා. ඉතින් මේවා අපි නැවත ලබා ගත්තොත් නැත්නම් මේ සම්බන්ධව ගවේෂණයක් කරොත් අපිට රාවණා රජතුමා සම්බන්ධව මොනියම් හෝ කරුණක් අනිවාර්යෙන්ම හොයාගන්න පුළුවන්. නමුත් අපේ රටේ පුරාවිද්‍යාත්මක මට්ටමින්වත් එවැනි කිසිදු ගවේෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. රාවණා රජතුමා කියන කතාව, මේ රාවණා පුරාවෘත්තය, මේ රාවණා රජතුමාගේ ඉතිහාසය අපි මිත්‍යාවක් විදිහට බැහැර කරලා දාන්නේ නැතුව මේ සම්බන්ධව ගවේෂණය කළා රාවණා රජතුමා ගැන හොයාගත්තොත් ඒක අපේ රටට වගේම අපේ රටේ අනාගතයටත් ලොකු දායාදයක් වෙන්න පුළුවන්. මහනුවර යුගයේදී හමු වෙනවා රාවණා රජතුමා ලිව්වයි කියන පොත් කිහිපයක්. ඔඩ්ඩිස තන්ත්‍රය, කුමාර තන්ත්‍රය වගේ පොත්. හැබැයි සමහර විද්වතුන්ගේ මතය තමයි මේවා රාවණා රජතුමා ලියපු පොත් නෙවෙයි. මහනුවර යුගයේ ජීවත් වෙච්ච කවුරුන් හෝ කතෘ කෙනෙක් රාවණා රජතුමාගේ නම ආරූඪ කරගෙන මේ පොත් ප්‍රකාශයටපත් කරා කියන එක විද්වත් මතයක්. මේවා ඇත්තටම මහනුවර යුගයේ ලියවිච්ච පොත්ද? එහෙම නැත්නම් ඇත්තටම අපේ රාවණා රජතුමා ලියපු පොත්ද කියන්න නිවැරදි පරීක්ෂණයක්, නිවැරදි ගවේෂණයක් මේ වනතුරු කිසිවෙකුත් දියත් කළා නැහැ. මේ වනතුරු කවුරුත් ඒවට ඉදිරිපත් වෙලත් නැහැ. ඉතින් රාවණා පුරාවෘත්තේ සත්‍යතාවය හෝ අසත්‍යතාවය තීරණය කරන එක ඔබට බාරයි. තවත් ඉස්සරහට අපි රාවණා රජතුමා ගැන වීඩියෝ වලින් හමු වෙමු. අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකන් සුබ දවසක්. ගිහින් එන්න.